අනුරාධපුර නුවරවැවේ ඉන්න ඉතින් නාන්න මාරු පේස් එක. ගයිස් XR එක පදින්න සෙට් වුණා XR 250R එක. අපි බලමු මේක මොනවා වගේ කියලා. නුවරවැවේ ඉතින් අනුරාධපුරේ තියෙන නුවරවැව. බයික් කටක් තියෙන එක බයික් එකක් හීට්ලා තිබ්බා. බයික් එක එක වර්ගයෙන් තියෙනවා. අද අපි මේ කොහෙද යන්නේ? ඉතින් අද යන්නේ හදන්නේ ටුවර් එකක්. ඉතින් ඒකේ අත්දැකීම තමයි අද ඕගොල්ලොත් එක්ක මම බෙදා ගන්න හිතුවේ. ඉතින් මොකද වෙන්නේ කියලා අනිවාර්යෙන් ටුවර් එක ඉවරනකම්ම බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු වීඩියෝ එකට. ගයිස් වෙල්කම් කියලා පිළිගන්න SL පස්සේ channel එකට. ඉතින් අද යන්න හදන්නේ පළවෙනි දවසේ. ඉතින් උදාන්ලත් එක තමයි ටුවර් එක යන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, තව කාටරි බලන්න වටන ෂෙයා කරන්න. සම්මානයෙන් බයිසිකල් 15ක් විතර තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක්ම තියෙන ඔය XR XL 250 ඔය වගේ බයික් ටිකක් තමයි. තව Bandit 400 එකක් 250ක්, ඒ වගේම Ballius 250ක්, WRX එකක්, TTR ඔය වගේ බයික් ගොඩක් තියෙනවා. ඉතින් අපි පළවෙනි දවසේ දැන් ඉන්නේ ගල්කිස්සේ. ගල්කිස්සේ ඉඳන් කොහොම හරි අපි යන්න ඕනේ අද මං හිතන්නේ හවස් වෙද්දී අනුරාධපුරයට. ඉතින් අපි බලමු මේ ගමන මොනවා වගේද කියලා. ඉතින් එකතු වෙලා ඉන්න මේ පළවෙනි දවසේ. එහෙනම් අපි ටුවර් එකෙන් සෙට් වෙමු. ඉතින් අපි මේ දවස් 4ක ටුවර් එක පටන් ගත්තේ ගල්කිස්සෙන්. අපි යන්න හදන්නේ අනුරාධපුර පොළොන්නරුව පැත්තට. ඉතින් පන්සලෙන් වැඳලා ආශිර්වාද අරගෙන තමයි අපි යන්න පිටත් උනේ. යන්න පිටත් වෙන්න කලින් උදාන්ලා තාත්තා නැත්නම් උදාර අංකල් ඔක්කොටම ටුවර් එක ගැන උපදෙස් ටිකක් දුන්නා. එයාලා නම් මේක අවුරුද්දකට පාරක් යන ටුවර් එකක්. අපි නම් මේක ෆස්ට් ටයිම් තමයි යන්නේ. ඉතින් ඔක්කොම බයික් 17ක් වගේ ප්‍රමාණයක් තිබ්බා. ඒ වගේම අපි ගියෙත් පොසොන් පොයේ දවසේ. පොයේ දවසේ දන්සල් ටිකත් වැඳගෙන එහෙම ගල්කිස්සෙන් පටන් ගත්ත ටුවර් එක කොළඹ හරහා ජායල කටුනායක පුත්තලම හරහා තමයි අපි අනුරාධපුරයට යන්න ප්ලෑන් කරලා තිබ්බේ. බයික් 17න් බයික් 13ක්ම වගේ තිබ්බේ සම්පූර්ණයෙන්ම ට්‍රේල් බයික්. ට්‍රේල් බයික් කියන කැටගරි එකෙන් අයින් කරාට පස්සේ Bandit 250 එකක්, Bandit 400 එකක්, Kawasaki Ballius 250 එකක් වගේම Yamaha FZ එකකුත් අපේ මේ ටුවර් එකට එකතු වෙලා තිබ්බා. Bandit 400 එකේ රිවිව් එක නම් SL පස්සේ YouTube channel එකෙන් දැන්ට අවුරුද්දකට විතර කලින් මං ගෙනල්ලා දුන්නා. ඉතින් Kawasaki Ballius 250 එකේ රිවිව් එකක් ඕන නම් අනිවාර්යෙන් වීඩියෝ එක පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න. guys දැන් යන්න පටන් ගන්න තින්නේ. දැන් ඉන්නේ මං හිතන්නේ ගල්කිස්ස පාරේ. දැන් යන්න ඕනේ මේ පැත්තේ මීගමුව පුත්තලම්. පුත්තලම් පැත්තේ තමයි අනුරාධපුර යන්නේ. එන අපි සෙට් වෙමු. ටුවර් එක ගියපු අනිත් බයික් ගැන කතා කරොත් එහෙනම් පැරිස් ඩකා බයික් එකක්. ඒකේ රිවිව් එකකුත් මං ගෙනාවා. ඒ වගේම XL 250R බයික් එකක්, XL 250S බයික් එකක්, ඒ වගේම XLR බාජා බයික් එකක්, TTR බයික් වගේ බයික්ස් තමයි ඒවා ට්‍රේල් බයික් විදිහට බලා ගන්න පුළුවන් උනේ. අනෝත් දන්සලා. දවස් 4ක් ටුවර් එක හින්දා ඉතින් අපිට කිසි හදිස්සියක් තිබ්බේ නැහැ. අපි ප්ලෑන් කරාම හිටියේ දන්සල් ටිකත් වැඳගෙනම අනුරාධපුරේ පැත්තට යනවායි කියන අයිඩියා එක. පොයේ දවසේ මගින් මගට දන්සල් ගොඩාක් බලා ගන්න පුළුවන් වුණා. මේ පහුවෙන්නේ මීගමුව කටුනායක හරිය. guys දැන් ඉන්නේ නයින මඩම හරියේ. ඉතින් පුත්තලමට තව කිලෝමීටර් 80ක් විතර මං හිතන්නේ තියෙනවා. එක්කෙනෙක්ගේ බ්‍රේක් පැඩ් පොඩ්ඩක් අවුල් ගිහිල්ලා බ්‍රේක් පැඩ් මාරු කරනවා. ඉතින් පුත්තලම පැත්තෙන් හම්බ වෙමු. දිවාලයක් ගාවට යනකොට දිවාල ගාවින් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් බයික් කිහිපයක් යනවා කියන්නේ බයික් එක එර එකක් වෙන එක සාමාන්‍යයෙන් ටිකක් සාපේක්ෂයි කියලා මං හිතනවා. ඉතින් ඒවත් හදාගෙන අපි ෂේප් එකේ ඉස්සරහට ගියා. බයික්ස් 17ක් එකම වර්ගයෙන් වගේ යද්දී ඉතින් සාමාන්‍යයෙන් පාරට බහලා මිනිස්සු ගොඩක් බලන් හිටියා මේ මොකක්ද යන්නේ මේ ඇයි මෙහෙම යන්නේ කියලා. ඉතින් ටුවර් එකක් යද්දී ලස්සන පේනවනේ ඉතින් ගොඩක්. guys දැන් ඉන්නේ තනිවැල්ල දේවාලය. මං හිතන්නේ හලාවත. කට්ටිය ආශිර්වාද අරගෙන අනුරාධපුර ගිහිල්ලා දවස් 4 සම්පූර්ණ ටුවර් එක. ඉතින් දැන්ට තාම කිලෝමීටර්ස් මං හිතන්නේ 100ක් වගේ අපි ඇවිල්ලා ඉන්නේ. තව කිලෝමීටර්ස් තියෙනවා 140ක් වගේ. අවුලක් නෑ. ඉතින් අනුරාධපුරයට යන ගමන් චෙක් පොයින්ට් එහෙමත් තිබ්බා. ඉතින් පොලිස් මහත්තුරු ඒගොල්ලෝ රාජකාරිය හරියට කරා. අපිට බය වෙන්න දෙයක් තිබ්බේ නෑ. අපේ බයික් වල ඩොකියුමන්ට්ස් ඔක්කොම අපි රෙඩි කරන් ආපු හින්දා.
FB එකේ 2 එකේ ෆොටෝ සරින් සරේ පෝස්ට් කරද්දි ගොඩක් කට්ටිය දාලා තිබ්බ අපි මෙතනදී දැක්ක අතනදී දැක්ක අනුරාධපුරේ දැක්ක කියලා. ඉතින් මේ 2 එක ගියපු අපි කට්ටියව දැකපු අය ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ගයිස් දැන් ඉන්නේ හලාවත පුත්තලමට ගිහලා තමයි ආයෙ නවත්තනවා කිව්වේ. දැන් සෙඩ් එකට ගියා තෙල් ගහන කට්ටියක්. අනුරාධපුර බලා තමයි යන්න තියෙන්නේ. දැන් වෙලාව ඇවිල්ලා 2:21යි. පැරිස් ඩකාර් එක සෙට් උනේ ලීටර් 22ක් වගිනවා ටැංකියට. ලීටර් 2ක් වගේ තියෙන මං හිතන්නේ තෙල් ගහගත්තා. තාම තෙල් තියෙනවා ඉතින්. මං හිතන්නේ 2 එකටම ඇති වෙයි කියලා ගොඩක් වෙලාට කිව්වේ. මේක දෙලුත් කරන හින්දා. බලමු මොකෙන්නේ කියලා. ඉතින් මට කියන්න බැරුණානේ මං යන්න හිටියේ බැන්ඩිට් 250 එකේ. ඒකේ පොඩ්ඩක් මං තෙල් අඩු කරන්න ගිහලා 2 එකේ යන්න ගිහලා පොඩ්ඩක් පොඩි අවුලක් ආවා. ඒ හින්දා මං 2 එකේ යන්න නැතුව ඉන්න හදද්දි උදාන් තමයි කතා කරලා කිව්වේ යම් පස්සේ මම බයික් එකක් දෙන්නම් මෙහෙමයි කියලා. ඉතින් මට සෙට් වුණේ පැරිස් ඩකා බයික් එක. පැරිස් ඩකා කියන්නේ සාමාන්‍ය ටුවර් යන්න හොඳම බයික් එකක්. මොකෝ ලීටර් 22 තෙල් ටැංකියක් තියෙනවා, පට්ට පහසුවක් තියෙනවා. ඔය වගේ ගොඩක් එක්ක මම සාමාන්‍ය මේ පැරිස් ඩකා බයික් එක කිලෝමීටර් 350ක් විතර ඩ්‍රයිව් කළා. පට්ට නිදහසක් තියෙන. ඇත්තටම බරක් ඇත්තෙම නැහැ. සැහැල්ලුයි පාඩුයි යන්න පුළුවන් බයික් එකක් කියලා මට හොඳටම තේරුණා. කිසිම එරේ එකක් ආවෙත් නැහැ. ඇත්තටම සුපිරි. ඉතින් පුත්තලම් පාර කියන්නේ මා ලස්සන පාරක්. ඉතින් හයි ස්පීඩ් යන්න පුළුවන් තැන් වල අපි සාමාන්‍යයෙන් ආරක්ෂාකාරීව ස්පීඩ් එකත් පොඩ්ඩක් ඇල්ලුවා. ඔයාලට මේ වීඩියෝස් තමයි ඒ බලා ගන්න පුළුවන් වෙන්නේ. ලීටර් 22ක තෙල් ටැංකිය තියෙනවා. දුර දුවන්න හදලා තියෙන්නේ. කොහොමද ඩකාර ගියා? දැන් ඉන්නේ පුත්තලමේ. ගයිස් දැන් ඉන්නේ පුත්තලමේ. මෙතන ඉඳන් කිලෝමීටර් 78ක් තියෙනවා මං හිතන්නේ අනුරාධපුරේට. තාම දවල්ට කාලත් නැහැ. වෙලාව ඇවිල්ලා 3:00මාරයි. දැන් ඉතින් ආයෙ අනුරාධපුරේට ගියා තමයි කන්නේ ඉන්නේ දන්සලා කවුරුත් එක්ක පොසල් පොයි දවසේ. ගල්කිස්සේ ඉඳන් අනුරාධපුරේට අපි යන පාර කිලෝමීටර් 240ක් වගේ තිබ්බා. මේ වෙද්දී අපි කිලෝමීටර් 160ක් 170ක් වගේ රයිඩ් කරලා තියෙන්නේ. පුත්තලම් පාරේ ඉඳන් අපිට අනුරාධපුරේට තිබ්බේ කිලෝමීටර් 78ක් 80ක් වගේ ප්‍රමාණයක්. ඒ WRX එකට ආස මල්ලි කෙනෙක් සෙට් උනේ අපිට දන්සල තිබ්බ දැන. කොහමද මේ මල්ලිගේ තිබ්බ සතුට? ගයිස් දවල්ට කෑවේ මෙතනින් තව කිලෝමීටර් 41ක් තියෙනවා අනුරාධපුරේට. මේ දන්සල මරු දැන් අදත් රෑ 7 වෙනකන් දෙනවලු. ආයෙ හෙටත් දෙනවලු. පන්සලක දෙන්නේ. කෑමත් රායි. දැන් ඉතින් කටියත් එකයි අනුරාධපුරේට යන්න තමයි. ඉතින් හොඳට අපි දන්සලෙන් බඩ පිරෙන්න කාලා අපි ආපහු අනුරාධපුරේට යන්න පිටත් වුණා.
දැන් නම් පොඩ්ඩක් කලවර වැටිගෙන ඉන්නේ අපිට ගොඩක් බය තිබ්බේ පොසොන් කියන අනුරාධපුරේ ට්‍රැෆික් තියෙන දවසක්. ඉතින් ඒකත් එක්ක අපිට පොඩ්ඩක් ය아가න්න අමාරු වෙයි කියලා හිතන් ආවේ. වැඩි අවුලක් උන්නේ නැහැ හැබැයි. ගයිස් දැන් අපේ ඔක්කොම බයික් 17ක් වගේ ආවා අනුරාධපුරේ පොඩ්ඩක් ට්‍රැෆික් එක තියෙන හින්දා දැන් බයික් 8ක් වගේ තමයි දැන්ට මෙතන තියෙන්නේ. ඉතින් ඉතුරු කට්ටිය නිකන් ඉන්නේ දැන් ඉන්නේ යාපනයේ හන්දියේ. බයික් 8ක් තියෙන එක බයික් එකක් හීට්ලා තිබ්බා මේ ට්‍රැෆික් එකේ. ඒ ටික තමයි ඉතින්. අපි බලමු දැන් ග්‍රෑ නැවතින තැනට තමයි යන්නේ. මේ ළඟම තමයි දිනවක. බලමුකෝ එක. ගයිස් දැන් ඉන්නේ අනුරාධපුර ටවුන් එකේ ආයි යාපනයේ හන්දියේ ඉන්නේ. අපි ඉන්න දැන පොඩ්ඩක් දුර තියෙන්නේ. ඉතින් කට්ටියත් එක්ක ආපු මහන්සියට දැන් කට්ටියම වගේ නිදි. නිදාගෙන ලෑස්තිලා ඉතින් දැන් වෙලාවත් 10ක් පහුවෙලා. ඉතින් හෙට උදේම vlog එකේ ඊටු ටික කන්ටිනියු කරන්න. එහෙනම් අපි උදේට හම්බෙමු. ලස්සන ගෙදරක ඉන්න. උදේ පෙන්නන්නම්කෝ බයික් ටිකත් එක්ක. අද ඇවිල්ලා දෙවනි දවස ඉතින් අද හදන්නේ කියන්නේ අනුරාධපුරයේ මිහින්තලේ ඔය මොකක්ද ශ්‍රීමා බෝධිය රුවන්වැලි සෑයට ගිහිල්ලා මේ පැත්තේ කරන්න ඇවිදින්න කරන්න තමයි හදන්නේ. දැන් වෙලාව 10යි උදේට කාලා කරලා බයික් වල ඔයිල් බලලා ඉතින් ඔය වැට් ටික කරලා තියෙන්නේ. ඉතින් රිපෙයාර්ස් ආපු බයික් එක කියන්නේ බ්‍රේක් පොඩ්ඩක් හදන්න තියෙන බයික් ඔය වගේ පොඩි පොඩි රිපෙයාර්ස් වෙනවනේ. ඉතින් ඒ වගේ බයික් වල වැට් ටිකක් කරලා තව පොඩ්ඩකින් යන්න හදන්නේ. ඉතින් වඳින්න. ඉතින් අද දවස් අපි කොහොමද ගෙවෙන්නේ කියලා බලමු. XR තියෙනවා, XLR තියෙනවා, XR 200 තියෙනවා, එක එක ඩී බයික් තියෙනවා. ඉතින් අමුතු ෆන් එකක් තියෙයි බලමු. මේ තියෙන්නේ මං ආව පැරිස් ඩකා බයික් එක ඇරෙන්න ඉතුරු බයික් 16. අපි ඉන්න තැනින් යන්න පිටත් වුණා. දැන් මං හිතන අනුරාධපුරේ රුවන්වැලි සෑයටයි ශ්‍රීමා බෝධියටයි ගිහිල්ලා වැඳලා එන්න යන්නේ. ඉතින් යා අදත් ඉන්නවා ඉතින් ගමන් සගය ඩකාර් එක. මේ පැත්තෙන් තියෙනවා XL 250R එක. මෙහෙම තිබ්බා 250. ගයිස් දැන් යන්න හදන්නේ රුවන්වැලි සෑය වඳින්න. එහෙනම් අපි රුවන්වැලි සෑයත් වඳිමු. පොසොන් පොයේ දවස් ඉඳන් ඉතින් අනුරාධපුරේ සෑහෙන සෙනගක් නම් හිටියා. ගයිස් අනුරාධපුරේ වැඳලා එන ගමන් ඉන්නේ. ඉතින් වැඩි මං මේ පැත්ත ගැන ඔයගොල්ලෝ පෙන්නන්න ගියේ නෑ. ඔයගොල්ලෝ බයික් වලට ආසයි ඉඳලා. ඉතින් මෙතනින් පස්සේ අපි කොහෙද යන්නේ කියලා ඊළඟ මෙතනින් පස්සේ කුට්ටම්ප පුණා හරි අපේ ගේ ජේතවනාරාමේ හරි තමයි අද දවසේ යන්නේ ඉන්නේ. අපි ගිහලා බලමු. ගයිස් දැන් අපි යන්න හදන්නේ තන්තිරිමලේ. ඉතින් රුවන්වැලි සෑය වැදලා ඉවරයි. ඉතින් ඊළඟ ලොකේෂන් එක තන්තිරිමලේ. අපි එන අයියා
පොසොන් පොයට පස්සේ දවසේ අනුරාධපුරයේ දන්සල් වලින් නම් අඩුවක් තිබ්බේ නැහැ. දැන් ඉන්නේ තන්තිරිමලේ තන්තිරිමලට ඇවිල්ලා තින්නේ. තන්තිරිමලෙත් ගිහලා වැඳලා කරලා ආයි සෙට් එක. මේක ඇවිල්ලා තන්තිරිමලේ තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාවක්. ඔයගොල්ලොන්ට මේ පැත්ත වැඩි එන්නේ නැති හින්දා බලන්නකෝ එක. guys තන්තිරිමලේ ඉන්නේ. නිව අඩුපාඩු ඇවිදින්න තියෙනවනම් සුපිරි ප්ලේස් එක පොඩ්ඩක් මහන්සි දීව අර කෙරෝලි ගුහාවක් තිබිලා ඒක බලන්න ගිහලා එන ගමන් ඉන්නේ. ඇත්තටම මරු ප්ලේස් එක දැන් නම් පාන් කියා ගන්න බෑ පොඩ්ඩක්. අපි යන් බද්දාන්සලකුත් තියෙන තන්තිරිමලෙම ඒකෙම දවල්ට කතයි. බඩගින්න ඉන්නේ ඉතින්. හොඳයි ඉතින් පොසොන් පොකේ දවසට පස්සේ දවස තාමත් මේ දල්සල් තියෙනවා. මේ ඉතින් තෙල් අඩු බයික් වලට තෙල් ගහන්න නවත්තලා මං ආසන්නව ගෙදරේදී කැල්කියුලේට් කරා සාමාන්‍ය කිලෝමීටර් 700කට ආසන්න ප්‍රමාණයක් අපි මේ ගමන ගිහින් එද්දි යනවා. දැන් ඇවිල්ලා වෙලාව හවස 5යි. දැන් යන්න හදන්නේ නාන්න නුවර වැවට. ඉතින් හවස හරියටම 4:57යි. ඉතින් බයික් එකේ තියෙනවා තව බයික් දෙක තුනක් එන්නත් තියෙනවා. ඉතින් දෙවෙනි දවසේ අවසානයේට ලඟ වෙලා තියෙන්නේ. ඉතින් අපි යන්න නුවර වැවට නා. guys XR එක පදින් සෙට් වුණා XR 250R එක. අපි බලමු මේක මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ XR 250R බයික් එක මම පෞද්ගලිකව ගොඩක් ආසම් බයික් එකක්. පට්ට පිකප් එකක් තියෙන, පට්ට උසක් තියෙන, පට්ට පෙනුමක් තියෙන. ඇත්තටම පෞද්ගලිකව මම මාරම ආස බයික් එකක්. තව ආසයි ඉන්නවනම් පල්ලින් කමෙන්ට් එකක් දායන්න. අනුරාධපුර නුවර වැවේ ඉන්න ඉතින් නාන්න මරු පේස් එක. ඉතින් නාන ගිලත් කට්ටියම සුපිරි ෆන් එකක් දැම්මා. දැන් මේ වාට බලා ගන්න පුළුවන් වෙන්නේ XR 250R එකේ ආපහු අපි ඉන්න තැනට එනවා. guys දෙවනි දවසේ අවසානයේ මේක තමයි. ඉතින් මම වීඩියෝ එක දික් වෙන හින්දා වීඩියෝස් දෙකකට මේක කඩන්න හිතුවා. ඒ කියන්නේ දවස් දෙක වීඩියෝස් දෙකක්.
ඉතින් part 1 එක තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like කරන්න. ඔයගොල්ලෝ අදහස් අනිවාර්යයෙන්ම comment කරන්න. ඉතින් මේ වෙනකම් වීඩියෝ එක බැලුවා නම් part 2 ඕනේ කියලා අනිවාර්යයෙන්ම පල්ලෙහාන් comment එකක් දාලා යන්න. එහෙනම් අපි අනුරාධපුරයේ ගියපු tour එකේ part 2 එකෙන් හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න මේ SL පසියා channel එක subscribe කරන්න. එතකොට ඔයාලට අනුරාධපුරයේ part 2 වීඩියෝ එක subscribe කරපු නිසා notification එකක් ඇවිල්ලා ඔයාගේ home screen එකෙම පෙන්නයි.